ඒක නොකල යුත්තක් හැටියට. මොකද මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා අවශ්‍යතාවය සම්පූර්ණ වුණාට පස්සේ ඒක අයින් කරලා දාන්න. ඒක නොසලකා හරින්න. ඊට පස්සේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා කවුරු හරි අපිට උදව්වක් කරපුවාම අපි හිතමුකෝ දැන් අත්දැකීම් නැති ඕන තරම් හොඳයි. වැඩිපුරම විඳවලා තියෙන්නේ පසුතැවිලි වෙලා තියෙන්නේ උදව් කරපු මිනිස්සු හින්දාද උදව් නොකරපු මිනිස්සු හින්දාද? උදව් කරපු මිනිස්සු හින්දා. අපි වැඩිපුරම උදව් කරන්නේ වැඩිපුරම ආදරය කෙනාට. වැඩිපුරම රිද්දන්නේ වැඩිපුරම උදව් කරපු වැඩිපුරම ආදරය කරපු අපේ ආදරණීය. කොහෙද කරන්නේ ආවුදනේ? යාළුත් එක ජීවත් වෙන්න වෙන්නේ. ඔවුලා හම්බෙන්නෙත් යාලා. කෙලේ ගුණයක් තියෙන. හැබැයි බුදුහාමුදුරුවෝ අර හිත්පිට නැති බෝධියට නේ බුදු වෙලා පළවෙනි සතියේ බෞද්ධ සාහිත්‍යය උගන්වනවා අනිමිස ලෝචන පූජා. උන්වහන්සේ අපි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. මේ ලෝකේ කෙලෙහි ගුණ දන්න මිනිස්සු හරි දුර්ලභයිලු. ඒකනම් ඇත්ත හොඳේ. අවශ්‍යතාවයේ සම්පූර්ණ වුණාට පස්සේ ආය මිනිස්සු අපි තියාගන්නේ නැහැ. කාර්ය කෙරවෙනතුරු කාගෙත් රැවටිල්ල කියලා තියෙනවා නේ හැමෝටම. ඔය අපේ ජන කවිය මේවා හොඳට පත්තියන් වෙච්ච මිනිස්සුන්ගේ කටවල් වලින් කියවෙච්චා. බුදුහාමුදුරුවෝ එදා එහෙම කිව්වෙත් එදත් එහෙම ඉඳලා තියෙනවා. අදත් ඉන්නවා. මේක හෙට මීට වඩා වැඩි වෙන්න. කාලේ හොඳයි. අද වැරදි. ආයෙත් හෙට හොඳ වෙනවා. වෙන්න පුළුවන්. කාලේ හොඳයි. අද වැරදි. ආයෙත් හෙට හොඳ වෙනවා. අවශ්‍යතාවයේ අනුව තමයි මිනිස්සයා හොඳ නරක තීරණය කරන්නේ. අපි අපේ හොඳම යාළුවා අතින් වැරද්දක් වුණාම ඒක වැරද්දක් විදිහට දකින්නවද? කිසිසේත්ම නෑනේ. නෑ. මගේ එකා කියලානේ කියන්නේ. මගේ එකා කියලානේ කියන්නේ. ඒක ෂේප් හදාගමු කියලානේ කියන්නේ. ෂේප් කරලා දානවානේ. මං හරියට නම් කියනකොට සමහරක් වෙලාවට පැහැදිලිවම. දැන් අපි කරන දේවල් වල වරදකාරී භාවයක් අපිට ඇති වෙනවද කවදාවත්? නෑ. කිසිසේත් නෑ. දැන් උදාහරණයක්. මොකක් හරි කියනවා මම හරි කියලා කියනවා. අපි යනකොට පාරේ තරුණයෝ දැක්කම කියනවා නේ මේ ගංජාකාරයෝ. එහෙම කියනවනේ. හැබැයි කොල්ලෝ ටිකක් එක්ක අහුවෙලා වචනයක් තියෙනවා භයානක වචනයක්. තොල් දෙක දිහා බලලා ඇස් දෙක දිහා බලලා කුඩ්ඩෝ කියලා කියනවා. කුඩ්ඩෝ කියලා කියනවා. හරි භයානකයි. හරිම භයානකයි. ඒ ළමයාට අහුනොත් ඒක ඒ ළමයාව කුඩ්ඩෙක් කරවන්න පුළුවන් ආමුදුරට. කොල්ලේ බීඩිය සිගරට් එකක් බියොත් මොකද කියන්නේ? කුඩුකාරයෙක් කියලා කියන්නේ. එතකොට අපි කරන දේ කිසි තැනක වැරද්දක් විදිහට නොදකින්න අපි පුරුදු වෙලා තියෙනවා. හැබැයි අනේක කරන දේ වැරද්දක් විදිහට බොහොම ඉක්මනට අපි දකින්න හුරු වෙලා තියෙනවා. අපි කරන වැරදි වලටද අපි කේන්ති ගන්නෙ අනුන් කරන වැරදි වලටද? අපි අනුන් කරන වැරදි වලට. අපේ වැරදි වලට අපි කවදාවත් කේන්ති ගන්නෑ නැහැ. මොකටද අපි ඒව අමතක කරලා දානවා හැමෝටම. ඒව අපි නොවුන ගන්නට ඉන්නවා හැමෝටනේ. මොකටද අනුන් කරන ඒවට අපි කේන්ති ගන්නෙ? එහෙමයි. කාගේ ආධ්‍යාත්මයේද පිරෙන්නේ? මහ දෙයක් ඕනේ. මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කාටද? අපිටද අනුන්ටද? අනුන්ට. මිනිස්සු වෛර කරන්නේ කාටද? අනුන්ට. මිනිස්සු ද්වේෂ කරන්නේ දෙස් දෙවොල් තියන්නේ අනුන්ට. මොකක්ද අපිට කියලා කරගන්නේ? අපි අපිට කරගත්තා නම් අපි පිට වඩා තැනක ආවද? තැනක. මිනිස්සු වැඩිපුරම ගරහන්නේ. මිනිස්සු අපකීර්තියට සහ වැඩිම කාලයක් ගත කරන්නේ. අපි වැඩිපුරම කැමති අපේ ඉන්ද්‍රියන් පිනවන්න අනුන්ගේ කුණු වලට නෙමෙයිද? කෙලෙගුණ නැති මිනිස්සයාට බුද්ධ ධර්මය අනුව භාගතුන් වහන්සේ කිව්ව විදිහට මොකද්ද වෙන්නේ? කෙලෙහි ගුණ නොදන්න මිනිස්සයාට. කෙලෙහි ගුණ නොසලකා හිටපුවාම ජීවිතේ කවදා හරි මිනිස්සයාට අර යථාර්ථයට මුහුණ දෙන්න වෙනවනේ. කෙලෙහි ගුණ සැලකුවා හෝ නොසැලකුවා හෝ මොකද්ද යථාර්ථය? ජරාවට ව්‍යාධියටපත් වුනහම පශ්චත්තාප වීමක් මිනිස්සුන්ට ඇති වෙනවා. අධික කනගාටුවක් මේක හතරහන්දි වළංගු තියනකොට නම් ඇති වෙන එකක් නෑ. අපිට බලපුලුවන්කාරකම තියනකොට ඇති වෙන එකකුත් නෑ. සල්ලි මිල මුදල් තියනකොට කොහොමත් මේවත් තේරෙන්නෙත් නෑ. එහෙමයි. හැබැයි මිනිස්සුන්ට තේරෙනවා ව්‍යාධියටපත් වුණාම, ඔත්පොළ වුණාම, නැති වෙච්ච දවසට, කවුරුත් නැති වෙච්ච දවසට, මට මම විතරයි කියලා දැනෙන දවසට අර උගන්නනව නේද? අත්තාහි අත්තනෝනත්ති. අපිට අපිවත් නැහැ කියන දවසට තමයි මිනිස්සුන්ට ඕක තේරෙන්නේ. හොඳටම පරක්කුයි. හොඳම දේ තමයි දැම්ම පටන් ගන්න ඕනේ ඊට කලින්. දැම්ම පටන් ගන්න. දැනුත් ප්‍රමාදයි. ගොඩක් ප්‍රමාදයි. දැන් පටන් ගන්න ඕන. කෙලෙහි ගුණ සලකනවා කියලා අපේ ඒවා නැති කරගෙන යට කරගෙන මේව අවශ්‍ය නැහැ. කීස් කරන්න බෑ. සමහර මිනිස්සු වචනකින් හරි අපිට උදව් කරලා තියෙනවා. අපි පුරුදු වෙන්න ඕන මොකක්? අපේ තියෙන සත්පුරුෂකමට හානියක් නොකරන්න. එහෙමයි. දැන් ඔබතුමාගේ මොකක් හරි තියෙනවනේ සත්පුරුෂකමක් නේ. දැන් මම මෙතෙන්ට ආවට පස්සේ මට කිව්වනේ හාමුදුරුවනේ අපි වැඩසටහන් ටිකක් කරමු නේ.
ඒක බොහොම අර අනෙකට උදව් කරන ගතිය. එහෙමයි. ඔය බෝධිසත්ව ගුණ හොඳේ. එහෙමයි. ඕක සේරටම පිහිටන්නේ නේ. එහෙමයි. ඒක ඔබතුමාගේ තියෙන සත්පුරුෂකම. ඔබතුමා මට එහෙම උදව්වක් කරාට පස්සේ මම ඒකට උත්තර දෙන්නේ කොහොමද? ඒක හොඳ විදිහටද නරක විදිහටද කියන එක ඒක මම ගාව තියෙන්න ඕන එක. මම හැම තැනම කියන කාරණයක් තමයි මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙන ඒවා. සත්පුරුෂකම තියෙන මනුස්සයා මොකද්ද දෙන්නේ? සත්පුරුෂකම. දැන් මම කියන මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙන ඒවා කිය. සත්පුරුෂකම තියෙන මනුස්සයා සත්පුරුෂකම දෙනවා, කැතකම තියෙන මනුස්සයා කැතකම දෙනවනේ. එහෙමයි. අර වෛර කරන්න අපි බෙදාගන්නේ අපි සතුදේ. සතුදේ. එහෙමයි. දැන් කෙලෙහිගුණ සලකනවා කියනකොට හොඳ උත්තරයක් තමයි ඒක. උදව් කරන මනුස්සයා උදව් කරේ සත්පුරුෂකම තිබ්බහින්දානේ. අපිට පුළුවන් ද කෙලෙහිගුණ බලාපොරොත්තු වෙලා ඒ මනුස්සයා ගාව ඒක තිබ්බේ නැත්නම් මොකද කරන්නේ? ඒකේ මනුස්සයාට පුරුදු නැත්නම් මොකද කරන්නේ? අපි බලාපොරොත්තු නොවී ඉන්න ඕනේ. උදව් කරන්න බලාපොරොත්තු වෙන්න. බලාපොරොත්තු නම් එන්න. මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. අම්මලා දරුවෝ හදන්නේ ඕනම දෙයක් දරා ගන්න බලාගෙන ඇල්ලතුර ටිකක්වත් බලාගෙන නෙමෙයිනේ. කිරි දෙන්නේ සත්පුරුෂකමට. ඒ දරුවා කලින් බලාගත්තේ සෙනෙහසට. ඒ විදිහට මිනිස්සුන්ට ජීවිතේ ඇස් දෙකෙන් ළමයා දකිද්දී එන සෙනෙහසත් එක්ක ඒ අම්මා දෙන හැඟීම් නැල්ලේ කිරි වෙන්නේ කොහොමද? දැන් ඔක අම්මලා කරන මේක ඇදිච්චෙන්ද මම මේක කියලා ඉන්නම් ටික. ඕන තරම් මම මේවා කියලා තියෙනවා. එහෙමයි. ඔය දරුවත් හම්බුණු හින්දා මේක හරි වටිනවා හොඳේ. සමාජයට නැතත් මේක ඔබට හරි වටිනවා. අම්මලාට කරන්න පුළුවන් ලොකු හාස්කමන්නේ ඕකනේ. දැන් මේක කියනකොට මිනිස්සු කියයි ශීල ග්‍රන්ථි තියෙනවනේ. දැන් තනපුඩු ඇතුලේ මොනවද තියෙන්නේ? රතු පාට, සිනි ගඳ ගහන, දුගද හමන ලේ. එහෙමනේ. එහෙමයි. අර 3D animations දාලා තිබ්බා. හා. ලස්සන වීඩියෝක් තිබ්බා. තනපුඩුවෙන් එළියේ පොඩි එකක් කට තියෙනකොට මොනවද දෙන්නේ? සුදුයි, හරි රහයි, හරි ගුණයි, හරි පෝෂණීයයි. දරුවා බලන් ඉදි වැඩෙනවා. කිරි ආස්කමක් නෙමෙයිද? මේ 21 වන සියවසේ පපු කැවුතු දැන් ෆෝමියුලා 1 තියෙනවා හාමුදුරනේ. මේක ඇත්තට දියුණුයි. ඔව්. තනපුඩුව සැත්තුඩකින් paludu කරොත් එන්නේ කිරිද ලේද? ලේ. කොතනින්ද ඔය කිරි ටික ලේ වෙන්නේ? කන්වර්ට් වෙන තැන කොතනද? ආස්කමක් නෙමෙයිද අම්මා? පොඩි එකක් තුරුල් කරගන්නකොට කැකෑරෙන ලේ ටික කිරි වෙනවනේ. එහෙමයි. මුළු ලෝකෙම සත්තුන්ගෙත් එහෙමයි. මිනිස්සු අම්මා කියන තැනට ඒ සෙනෙහසට ඒක කිරි වෙනවා. ඒ හරි විශ්මිතයි හොඳ. ඒ හරි විශ්මිතයි. මේ කියන වචනයක් ගානේ මොනාගේ හයියෙන්ද? ඒ කිරිවල. මිනිස්සු මේවා බොහොම ඉක්මනට අමතක කරනවා. අවුරුදු 20 පැන්න ගම. අවුරුදු 15 පැන්න ගම. අවුරුදු 20ට උඩින් ජීවිතේ මතක නැහැ මිනිස්සුන්ට. මිනිස්සු කතා කරන්නේ අවුරුදු 20න් මෙහා ජීවිතේ. ඒ හින්දා අපි කෙලෙහි ගුණ ගැන කතා කර හිටි අම්මලා වගේ වෙන්න. අම්මලාගෙන් ගන්න දෙන්න මොකද බලාපොරොත්තු වෙන්න. පුතාටත් දුවටත් අම්මෙක් ඉන්නවා. පැහැදිලිව අම්මලා වගේ වෙන්න. පුතාට ආයෙත් බිරිඳක් හම්බ වෙනවා. දුවට ආයෙත් ස්වාමියෙක් හම්බ වෙනවා. එයාලා ජීවිතය අත්විඳිනවා අම්මා කියන චරිතේ කොහේ හරි තැනක. පදවිය, මව පදවිය. උත්තරේ විතරයි හොඳේ. ඒක මට දැන් දැනෙනවා හාමුදුරුවෝ. හාමුදුරුවෝ කියද්දි මගේ හිරිකට පිපෙනවා හාමුදුරුවෝ. හාමුදුරුවන්ගේ ජීවිතේ, හාමුදුරුවන්ගේ සසරේ කොහෙන්ද මේ ජීවිතය කෙලවර වෙන්නේ? එකම අරමුණක් තියෙනවා. දැන් පළවෙනි පාරට මම මේක මාධ්‍යයකට කියන්නේ. මම දැන් ධර්මදේශනා බාර අරගෙන තියෙනවා ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනකම්. එහෙමයි. එක දවසකවත් හිදසක් නැතුව. මෙච්චර කැපවීමක් කරන්නේ ඇයි? මොන වාසිය වෙනුවෙන්ද? හොද්දටම දන්නවා. මෙහෙම කියනකොට සමහර විටයි සල්ලි ගන්නවා කියලා. ජීවිතේ කවදාවත් සල්ලි අරන් බණවල. එක කෝල් එකයි හාමුදුරන් දුන්නේ හාමුදුරුවෝ මෙතනට වැඩම කරා. මල්ලි කීයක් දෙනවද කියලා ඇහුවේ නෑ ස්වාමීන් වහන්සේ මගෙන්. නැත්තම් අයියේ ඒව මට ආමන්ත්‍රණයක්වත් කරේ නෑ. ශනික ලොකුකම් කිසිම දෙයක් නැතුව ස්වාමීන් වහන්සේ වැඩම කරා. ඔබ කොහෙන්ද? ඔබ මොන ආගමෙන්ද? ඔබ මොන පළාතෙන්ද ස්වාමීන් වහන්සේ අදාළුන්නේ? විශ්වාසය ගොඩ නැගුණා අපි අතර. පැහැදිලිව. මොකද තේරුම් ගත්තා. තේරුම් ගත් එකම බලාපොරොත්තුව කවදානම් අපිට මේ සංසාරය ආය මිනිස්සු වෙලා උපදින්න වෙයිද? උපදින සේරටම කතා කරන්න බෑ, විදින්න බෑ. කවදා මට ආය මහාන වෙන්න වෙයිද? එහෙමයි. කවදා මට ආය බණ කියන්න හම්බෙයිද? දැන් හම්බෙලා තියෙන එකෙන් මොකද්ද කරන්න ඕනේ? වැඩ ගන්න ඕනේ. මිනිස්සු හැදෙනවා. එහෙමයි. මුස්ලිම් මිනිස්සු බණ අහනවා. ගොඩක් අහනවා. මගේ යාළුවෝ අහනවා. කතෝලික තරුණ පැවිදි වෙන්න අහනවා. ඒ මොකද?
මිනිස්සුන්ට අතට අහුවෙන දේවල් කියනකොට මේ දර්ශනයේ තියෙන ප්‍රායෝගික පැත්ත 2025 ජීවිතයට ඇදලා අරගෙන දාලා කියනකොට ඒකට කොහෙන්ද ආගම? මනුස්සකමට කොහෙන්ද ආගම? 2045ට ගියත් 2100ට ගියත් ධර්මය එදාට ගැලපෙනවා. ගැලපෙන අකාලිකෝ මේක අකාලිකයි. මේ සර්වකාලීන දහම මිනිස්සු වැළඳ ගන්නවා. අර නොපෙනෙන දේවල් කියපුවාම නෙමෙයි මම මේ කාටවත් ගරහනව දොස් පරොස් කියනවා එහෙම නෙමෙයි. මිනිස්සු යථාර්ථය තේරුම් ගන්නකොට තරුණයෝ දවසට ඇමතුම් කොහොමත් 200කට වැඩියෙන් එනවා. එහෙමයි. ඔය මගේ රියදුරු මහත්තයා ප්‍රසාද් මහත්මයා තමයි සියල්ල කරන්නේ. ධර්මදේශනා බාර රට වටේම යනවා ස්වාමීන් වහන්සේ. රට වටේම යනවා මමත් එක්ක හරි පරිස්සමට එක්කයි යනවා. එතකොට එන ඇමතුම් වලින් වැඩිමනක් එන්නේ මිනිස්සු කතා කරන්නේ තරුණයෝ. මගේ YouTube channel එක කරන තරුණ ඊයේ පෙරේද කිව්වා අර වගේ මොනිටර් වෙනවන්නේ බලන වයස් කාණ්ඩ 182ක් අවුරුදු 35ට අඩු කට්ටිය. 182ක් අවුරුදු 35ට අඩු කට්ටිය. හොඳ ප්‍රවණතාවය ස්වාමීන් වහන්සේ. හොඳ ප්‍රවණතාව. අපි හිතන් හිටියේ මීට අවුරුදු ගානකට කලින් අවුරුදු 50 60 පැන්නට පස්සේ තමයි ධර්මය මතක් වෙන්නේ කියලා. අවුරුදු 60 පැනපු කිසි කෙනෙක් බණ අහලා නැහැ. තරුණයෝ බණ අහන්නේ ආතල් එකට නෙමෙයි. හැදෙන්න එහෙමයි. හැදෙන්න තරුණයෝ වාහනේ යනකොට නිකන් බණ දාගෙන යන්න ඇහුවොත් මම අහන්නේ. දුර්වලයි, අඩුපාඩු බහුලයි, හදිස්සි කෝප ගොඩයි, විශ්වාසය කැඩීම් ගොඩයි. හැබැයි ධර්මය ඇහෙද්දී මම නිවෙනවා. හැදෙනවා. මම හැදෙනවා. දැන් මේ වැඩසටහන බලන උදවියට හිතේ කමෙන්ට් කරයි මම හාමුදුරුවන්ගේ බණ අහලා හැදුනා. හාමුදුරුවෝ කියන දේ බොහොම පැහැදිලි. ඒකේ ලොකු ගැඹුරක් නෑ ඒක හරි සරලයි. ස්වාමීන් මොකද දැනෙන්නේ? එහෙම කියද්දි හිතෙන්නේ. අර සාසනික වගකීම එදා බුදුහාමුදුරුවෝ පවරපු ලොකු මිනිස්සු ඕන තරම් අහනවා ඉඩකඩම් පූජා කරන්න. විදේශ ධර්මදේශනා එමටම ආරාධනා. නමුත් මේ අවුරුද්දට මේ බාර අරගෙන තියෙන ධර්මදේශනත් එක්ක විදේශ ධර්මදේශනා දෙක තුනකට වඩින්න හම්බෙන්නේ නැහැ. හම්බෙන ලාභ ලෝභ අපිව දුර්වල කරන්න පුළුවන් මට්ටමට ලැබෙනවා. අපේ දැන් මේ තියෙන අවංක ගුණය අපි දැන් මේ හිතාගෙන ඉන්න පිරිසිදු හිතක් තියෙනවනේ දැන්. එහෙමයි. ඒක දූෂණය වෙන මට්ටමට ලැබීම් තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ අපි නොමකට අරයන් නොමකට අරයන් තමයි හැමදේම සිදු වෙන්නේ. හැමදේම සිදු වෙන්නේ. නමුත් අවදීන් සිටින්න ඕනේ. අවදියෙන් ඉන්න. බුදුහාමුදුරුවෝ උගන්වලා තියෙනවානේ භික්ෂුව ලාභේදී පිරිහෙනවා කියලා. ඒක කලින් දැනගෙන තියෙන හින්දා හරි ලේසි. එහෙමයි. මේකේ තියෙන తాවකාලිකකම අඳුරගන්න හරි පහසුයි. ලොකු සතුටක් තියෙනවා. ඒ සතුට අර පුද්ගලික ජයග්‍රහණයක් විදිහට නෙමෙයි. කවදා හරි ලොකු අරමුණක් බලාපොරොත්තුවක් තියෙනවා ජීවිතේ පැවිද්දට